මගේ අනාගතේ මරුවා සමග වාසය. එනකොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින් කියන්න වගේ මම වැඩේ ලෑස්ති කරා හරියට. දැන් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළවෙනි එක ලංකාවේ සිදුවෙච්ච සියලුම මිනිමරු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ಭಾರತ ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකුසීයගේ ඝාතනය, සුදුවෑන් සංස්කෘතියේ කතුවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා දැනුවත් තමයි මේ සියලු ඝාතන සිදු වෙන්නේ. වගකීමෙන් කියන්නේ මං කාටද බය වෙන්නේ ඕන මම මරලා දායි. ඇත්ත ප්‍රකාශ කළා ජීවිතේ නැතුණ ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද්ද? මට ඕන චෝදනාවක් දාන්න කියන මං උත්තර දෙන්න ලෑස්තියි. මොකද මට තියෙන චෝදනාව. මොකද මං ගෑනු රේප් කරා කියලා තියෙනවා. හොරකම් කරා කියලා තියෙනවා. පගාව ගැව්වා කියලා තියෙනවා. මොකද මට තියෙන චෝදන එකක් ඔයා කියන්න. මොකක්ද තියෙන්නේ? මේ ජාතික රූප වලට තරම් චෝදනා මට නෑ. ඉලෙක්ෂන් කාලේ මේක සම්පූර්ණ මේ ආණ්ඩුවේ විද්‍යුත් මාධ්‍ය දෙකම වැඩ කරේ. ඊටාම කැත නින්දිත අශෝභන විදියට. මාධ්‍ය සදාචාරයක් කෑවා. සිරස නැත්තම් මොකක්වත් වෙන්නේ නැහැ. අපි සුදුවන්ත වෙන්න ඕනේ ඒකට. ඒකත් ගෝඨාභය රාජපක්ෂ මහතුමා දැනුවත්. වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. ඔව්. මේක වෙලා තියෙන පුතා මෙහෙමයිනේ. රාජ්‍ය බලය උගලන්න බැරි වෙනකොට හිට්ලර්ලා මුසෝලිනි කියන මිනිස්සයාගේ ඉතාලියේ කූර ලෙස රට පාලනය කළා කෙල ගහන කෙල වලින් බොඩි එක වැහුණා. ලයිට් කණු එල්ලුවා. චෝචොස්කි කියන මිනිස්සයා රුමේනියාවේ බිනිඳයි දෙන්න ඇදගෙන ගියේ ලනු දාලා මහපාරේ. ඒක ස්වභාවය. ඒගොල්ලා බිනිඳෙක් වශයෙන් ඉපදෙනකොට මේව නැතුව ඇති. නමුත් ඇති එකාට නැතිවීමක් නැති එකාට ඇතිවීමක් ලොකු ලඩක් වෙනවනේ. මේ බැසිල් රාජපක්ෂ කියන මිනිස්සු අපි එකට හිටියේ මිනිස්සු බෙලියත්තේ. රාජපක්ෂ පාලට උදව් කරේ ඒ ඉන්න ගම්බාර මාතුරු ගැමියෝ හැම දෙයක්ම කරේ මුදලාලිලා. ඉතින් අද මෙරියට් හෝටලයක් තියෙනවා ඩුබායි වල. නන්දන කියලා කෙනෙක් ඉන්නවා මේ උරුවල වාහනකේ අයිතිකාරයා. ඒ මෙරියට් හෝටලේ කාගේ? එතකොට තියෙනවා තනමල්ලිල උඩවලව පාර තනමල්ලිල හෝටලයක් තියෙනවා. අක්කර 20කද කොහෙද 13කද. ඒක තමයි එයාගේ මාමගේ පුතා කීර්ති සානායක. එයාට දීලා තියෙන්නේ. ඒ හෝටලේ. එතකොට මල්වානේ තියෙනවා බීගම අක්කර 23ක ගයක්. ඒක හදලා දුන්නේ කම්පැනි එකේ. ඒක බැසිල් රාජපක්ෂ මහත්තයා. එතකොට ගම්පා තියෙන ඔරුතොට තියෙන ගේ ඔෆිස් එක ඒකත් හදලා දුන්නේ කම්පැනි එකේ. එතකොට ගෝල් ෆේස් එකේ ෂෙයාර්ස් යගේ නෝනට. තව තියෙනවා මේ ෆයිල් එකේ ගොඩක් බඩු. කෝටි 600ක් දිවිනගුමෙන් ඇද්දා. කෝටි 600ක්. සාක්ෂි නැත්තම් මම කියනවා දන්නෝනේ මගේ ඇටි. මම නෙවෙයි ලංකාවම දන්නෝ මේක. මං විතරක් නෙවෙයි. අනිත් අය කියන්න බයයි. මම බය නෑ මම මරුවක් කියනවා. ඊළඟට මොබයිල් අර මේ තියෙනෝනේ බැංකු වලට අර වෑන් වලින් ගෙනියන මේ අර මොකද්ද කියන්නේ මේ ෂේප්පුව තියෙන්නේ. ඒ ෂේප්පු ගෙනියලා වෑන් වලින් ප්‍රාදේශ සභා පළාත් සභා මිනිස්සු අම්මගේ බූදලක තමයි සල්ලි ගෙව්වේ. ට්‍රෙෂරිය සල්ලි. බැංකු කැඩුවම හිරේ යනවා. මේ කැඩුවේ ට්‍රෙෂරිය භාණ්ඩාගාරේ. කල්ලා සල්ලි දුන්නේ. ලක්ෂයයි ලක්ෂ 5යි ලක්ෂ 2යි ලක්ෂ 3යි. ඉතින් මම මේවා බය නැතුව කියන්නේ මට කරන්නේ නැහැ කෙන්ගෙඩියක් නැහැ ඒගොල්ලන්ව වැඩි කරලා නැහැ. මම කැලණියේ ප්‍රධාන සංවිධායක මම විසිරලා ගියා. ඔය ඉතින් මහින්ද රාජපක්ෂ ප්‍රජාපතිතුමා කටින් කිව්වා ඒක ඉතින් රාත බෑරු බලanga මිනිහෙක් පත්තිම් දෙනවා නම් පත්තිම් ගන්න එකක් පිස්සේ දුන්න එකක් පිස්සේ. මම යහපාලට එක්කා වුණේ ඔයගොල්ලෝ කවුරුත් එක්කව වෙන්නේ ඉස්සෙල්ලා දන්නව එක කුජලිකව. මමයි රවි රායිසේරත් නැමෙතුමයි අපි තමයි සාකච්ඡා කරේ මුලදී. ජනක දෙන්න කොහොමද?
මම බෙලියත් ඉන්න කාලේ ඉඳලා කැමැත්තෙන් තමයි හිටියේ. මම බෙලියත් නිසා ඒ සහෝදරයෝ දෙන්න කියන්නේ මේ සංසාර ගමනේ හම්බෙච්ච දෙන්නෙක් නෙවෙයි. මගේදී අවුල ගන්න දෙන්නෙක් තමයි මේ එක්කව වෙලා තියෙන්නේ. මං කර වැරද්දක් නැහැ ඒගොල්ලන්ට. මගේ පුතාට ගැස්සුවේ යෝෂ්ඨ රාජපක්ෂ. තිස්ස කියන කැප්ටන් කෙනෙක් හිටියරු කුසමාත එක. ගහලා පුතා මරන්න ගෙනිච්චේ. පුතා බේරෙන්න දන්න නිසා පුතා බේරුණා. සුද්ධ ගහලා පුතා තුවාලනාම ගෝඨාභය රාජපක්ෂ ටෙලිෆෝන් කරලා කිව්වා CCD එකට. මෙයා දැම්ම රිලීස් කරන්න එපා මාසෙ ඉලෙක්ෂන් එකකට තියාගනින් නැත්තම් මර්වින් සිල්ලා ඒ පැත්තට යයි කියලා. මාසයක් පුතාට ඒ සාක්ෂි සේරම තියෙනවා. ඒ සාක්ෂි පොලිසිය කට්ටිය දෙනවා. හොටෙල් එකේ සිද්ධිය CCTV සේරම මකලා ජෑම් කළා. ඔබතුමා දැන් මේ දේවල් වරිස් දෙන්නා දෙන්නේ ඔබතුමා කරපුවාට පරිගණනයක් වශයෙන් නැත්නම් ජනතාවට සුබසිද්ධ කරනවා. පරිගන්නව නම් පරිගන්න තියෙන ක්‍රම වෙනම තියෙනවා. මම බෙලියත් නිසා ඒවත් මම දන්නවා. මේ පවතින ආණ්ඩුවටත් කවදා හරි දවසක ඉන්න දේශපාලනඥයන්ට බහ තේරෙන්න කරන්නේ. බහ තේරෙන්න. වැරදි නොකරන්න. ඔළුව උදුම ගන්න නැතුව රාජ්‍ය බලය පාවිච්චි කරන්න. යහ පාලනයක් මේ යුද්ධ නිබ කරපු අතිගරු ජනාධිපතිතුමා හිටපු කෙනා. මේවා හරියට කරා නම් මෛත්‍රීපාල සිරිසේන අපේ ජයපතිතුමා පක්ෂෙන් යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ යා පක්ෂෙන් එලෙව්වා. ඒ මිනිස්සයාට බෝම්බ තියලා මරන්න හැදුවා. කොටියට කියලා. ඔබතුමාට යහපාලනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ විශ්වාසයක් තියෙනවා. අද විතරක් නෙවෙයි. එතුමාගේ අමිත කාලේට මට විශ්වාසයක් තිබුණා. රට හොඳින් පාලනය කරයි. ඔය ඉතින් ගොවි මහත්තුගේ පුතෙක්නේ.